සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ වීඩියෝ බලන ඔයාලා නම් දන්නවා මේ වෙනකොට අපේ ගෙදර හදන ගමන් තමයි තියෙන්නේ. මේ වෙනකොට නම් අපේ ගෙදර ගොඩක්ම වැඩ ඉවරයි. මුළු ගෙදරටම පොටි ඇඳලා පිලර් ගාලා තමයි තියෙන්නේ. අද ඉතින් තීන්ත ගාන වැඩ තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. තීන්ත ගාන මාමත් අද හවසට එනවයි කිව්වා. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද ඒ වැඩ වෙන්නේ කියලා. මේ නම් ඉතින් ඊට පහුවෙනිදා දවස අපි ඉතින් මේ පාන්දරම යන්නේ අනුරාධපුරේ. යන්නේ නම් ඉතින් තාත්තගේ වැඩකට. ඒ වුණාට අපි මුලින්ම හිතුවේ අනුරාධපුරේ යන්න නිසා රුවන්වැලි මහසෑයට යන්න ඕනේ කියලා. තාත්තගේ වැඩේ කෙසේ වෙතත් හැමෝගෙම හිතේ තියාගෙන ගියේ ඉතින් රුවන්වැලි මහසෑයට යනවයි කියලා. ඉතින් අපි පාන්දර 4ට විතර මෙහෙන් පිටත් වුණා අනුරාධපුරයට යන්න. අපිට උදේ 7 වෙන්න කලින් අනුරාධපුරේ පූජා නගරයට යන්න පුළුවන් වුණා. අපි දැන් මේ ඉන්නේ රුවන්වැලි මහසෑය පුදබිමේ. දැක්කත් හැමෝගෙම හිතෙන වෙන තැනක් තමයි රුවන්වැලි මහසෑය කියන්නේ. එහෙනම් අපි යමුකෝ රුවන්වැලි මහසෑය වැඳ ගන්න. අම්මයි තාත්තයි මායි අපේ ලොකු මල්ලි තමයි එදා මේ ගමනට ගියේ. අපි දැන් ඉතින් අපි අරන් ගියපු හඳුන් කූරු මල් එහෙම රුවන්වැලි මහසෑයට පූජා කරන්න තමයි මේ යන්නේ. රුවන්වැලි මහසෑය වැඳලා එළියට එනකොටම කිරිබත් දන්සලක් තිබ්බා. අපි එකෙන් කිරිබතුත් අරගෙනම මේ රුවන්වැලි මහසෑයෙන් එන්න පිටත් වුණා තාත්තගේ වැඩේට. දැන් මේ යන්නේ ඒ වැඩේ කරගන්න. මට ඒ දේවල් නම් වීඩියෝ කරගන්න බැරි වුණා. අපි ඊට පස්සේ ඒ වැඩත් කරගෙන එහෙම්මම ගෙදර එන්න පිටත් වුණා. අපි ගියපු දවස්වල නම් මේ පැත්තට තද පෑවිල්ලක් තිබ්බේ. හැමතැනම වගේ කොමඩු විකුණන්න දාලා තිබ්බා. අපි එනකොට ගෙදර අයටත් එක්කම කොමඩුත් අරගෙන තමයි ආවේ. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මාත් එක්ක හිටියට. මගේ වීඩියෝ දිගටම බලන්න කැමති ඔයාලා මාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.